අකිලයි නේද ඇවිල්ලා ඉන්නේ අර. මොකද දන්නේ උදේ පාන්දරම. යම්ක බලන්න එන. අකිලයි. හලෝ මල්ලි. good morning. කොහෙද යන්නේ? ආවා ඉතින් මේ පැත්තට අද පොල් දවසනේ කවුරුවත් සෙට් උනේ නැහැ කවුරු හරි එයි කියලා හිතාගෙන. ආ. ඔයා කොහෙද මේ පැත්ත? මං යනවා ලොකෝලා ගියා. අර හුලම් බරු හදන්නේ. අන්න හරි. එන්නලා ඉතින්. ඒක තමයිනේ. මේ අද අවස්ලා කොහෙ යනවයි? අද හවස නැහැ ඉතින් මම මේ පැත්තේ කවුරු නැති හින්දා තමයි ආවේ. කොහේ හරි යන්නත් එක්ක. එහෙනම් අර මුලම්බරුවක් හදාගෙන ඔව් එකක් ගැට ගහලා ඔව් මේ අවසල යන්න යන් දන්සල් පැත්තට යන්නේ නැද්ද? දන්සලක් තියෙනවා ටවුන් එකේ තියෙනවා එකක්. තියෙනවා කිව්වනේ. එහෙනම් අපි යන්. එනේ යන්න කියන්නේ. යන් එහෙනම් නේද? මේ ලොකෝ ඉන්නවද දන්නේ නැහැ ගෙදර? කෝල්ල ගත්ත උදේ ඉන්න. කොල්ල ගත්තද? යන් අපි යන් ගිහිල්ලා Niggas in my grill tryna phase me. ඔන්න යාළුවනේ අපි අද මේ පාර vlog එකෙන් කරන්න යන්නේ මුලම්බරුවක් හදන්න. මේ අපි ලීය ගෙනාවා මං කලින් ඒක අපි සෑහෙන කැලේක ඇවිදලා ගෙනාවේ මේ. මුලින් දැක්කනේ අපි පොඩ රගප්පාලා පෙන්නුවා ඔයාලට. අපිට පුළුවන් නේ නැද්ද අකිලයි? අනිවාර්යෙන්. අපි අකිලයි ප්‍රශ්නේ මහනවා. අවුලක් නැහැ මටත් ලේසි එක. ලොකු උදේ පාන්දර වැඩ පටන් අරන් අපි එන්නත් කලින් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. මගේ WhatsApp channel එකේ link එක දාලා දෙනවා මේ පහලින් එකත් click කරලා ඒකත් follow කරලා අපිත් එක දිගටම set වෙලා ඉන්න කියලා මතක් කරනවා. ඉතින් කලින් videos ටික ඔයාලා ගොඩක් අය බලලා තිබ්බා. ඇත්තටම හරිම සතුටුයි. දැන් හුලම්බරු සෑහෙන තව වැඩ තියෙනවා. විලා විදින්න ඕනේ රේසර් එක ගහන්න ඕනේ අර සද්ද ඇහෙන්න කෑ ගහන්න. ලස්සන අර බට තියෙනවා. මුණ බටද කොහෙද දාන්නේ ඒකට? අපි අර අයියා තමයි දන්නේ. එයා හදනවා ගන්නට. ඉතින් මෙයා අවුරුදු කොහොම හරි යාලේ තාත්තේ කාලේ නම් මෙයා එක දිගට හදන් ඇවිල්ලා තියෙනවා. දැන් අවුරුදු 40 එයා තමයි හදන්නේ. දැන් අවුරුදු 55ක් වගේ වෙනවා මං හිතන්නේ. ඒකනේ මේ අපි ඒ අයියෙන් අහලා බලමු කොච්චර කාලයක් වෙනවද කියලා. ඇත්තටම අපි හරියට දන්නේ නැහැ ඒක. කොහොම හරි සෑහෙන කාලයක් වෙනවා. එහෙනම් අපි නම් ඉස්සරහින් සෙට් වෙමු. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ස්කිප් කරන්න එපා. මේ සුපිරි වීඩියෝ එකක් මේක ඔයාලා මිස් කරගන්න එපා. ඉතින් මේක. මේ වගේ ලේසින් දාන්න හම්බෙන්නේ. මේ වගේව නෑ මං හිතන්නේ YouTube එකේ දාලා. මං හිතන විදිහට. මං බැලුවා කොහොම තිබ්බනේ අර චූටි බම්බර හදන ඒවා විතරයි තියෙන්නේ. ඉතින් මේක ඔයාලා ගොඩාක් කියන්නේ අර දැකලා නැති කට්ටියට ඇත්තටම හොඳයි. අත්දැකීමක් ගන්න පුළුවන් අපිට සුපිරි පන්නයක් කියන්නේ අර කැරකෙද්දි අර සද්දේ පොඩි කාලේ ඌව දැක්කහම උස්සන් යන්න හිතෙනවා ගලවගෙන. ඉතින් දැන් ඉතින් නෑනේ. එහෙනම් අපි ඉස්සරහින් බලමු. ඒක කොච්චර බර වුණත් අවුලක් වෙන්නේ නැද්ද අයියේ? ඒ කියන්නේ මේ උණ බටද? ඔව්. ඒ අපි ගන්න බරින් එකම බර ගන්න ඕනේ. එකම බර නේද? එකම බර ගන්න. නැත්තම් හිතනත් ප්‍රශ්නේ නෑ. ප්‍රශ්නයක් එනවනේ. ගැට ගහද්දි මේ බයිඩින් කම්මින් ගැට ගන්න. ඔව්. මේ ඒකත් මැනලා ගන්න ඕනේ. මේ පොඩි බර ඇති. ඒ බරත් ඇති නේද? ඇති. ලස්සනෙත් මේ තම බරවනේ තියෙන්නත් ඕනේ නේද? එතකොට අර හුලං එන පැත්තට කරකෙන්නත් උලන් එන පැත්තට ඒක හැරෙනවා. හැරෙන ඔටෝමනේ. ඔව් ඒ කියන්නේ මේ උණුබට එක දාලා ඒක හදන්න ඕනේ. පිටිපස්සට. ඔව්. මම දැකලා තියෙනවා මේ අර හුලං එනකොට ඒ පැත්තට හැරි කරකිනවා. උල්ලතු. ඕ. එතකොට ඒක පිටිපස්සට බර කරන්න ඕනේද අයියේ? පිටිපස්ස බර වෙන්නේ මේකට වැඩි. ඔකට වැඩි පිටිපස්ස බර වෙන්න. බර වෙන්නේ. ඒක තමයි උලන්. එතකොට තමයි හැර වෙන්නේ. නැත්තම් මේක ඉස්සරහින් පාත් වෙලා වගේ තියෙනවා. හරි. ඊට පොල්ලත් හුලම් පාර ඇදුනාට පස්සේ කරකිනවා හැර වෙනවානේ. උලන් අතරනේ ඒක වදින්නේ. ඔව්. බර අඩු වුණොත් අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත හැරෙනවා. ඔව්. අත ගොඩාක් රහින්න තියෙනවා නේද? ඕනේ. පොරොයම මේව කරන්න ඕනේ. පොරොන් තමයි ගහන්නේ. වැයෙන් බෑ. බෑ නේද? බෑ. ගහන්න කිව්වම අර අද හදා ගන්න මාරු. එතකොට අපි ඔය සුද්ධ කරන්නේ එහා පැත්තෙන්ද ඇතුල් පැත්තෙන්ද? ඇතුල් පැත්තෙන්. පිට පැත්තේ තමයි අර හොඳ පැත්ත නිසා නේද? ඉතින් තමයි නම්බර දෙන්නේ. එතකොට අයියෝ මේරිච්ච ලියක්ද? මේකද? ඔව්. මේක නෑ අමුයි. අමෝ ඒ. ඔව්. සාමාන්‍ය දව් ගෙහිච්ච ගන්නේ. එතනද මේ කාන්ට ඔව්. එහා පැත්තෙන් දාන්නේ ඉතින්.
ආ එහා පැත්තෙන් එයා පැත්තෙන් දාන්න. මේ පැත්තෙන් නෙමෙයි තාම. නෑ මේ පැත්තෙන් නෙමෙයි. ආහා. එයා පැත්තෙන් දාන්න. හරි හරි. අපිට මේ යන්නේ නම්බරේ ගැට ගන්න. යමු ඉස්සරහට. ඕන්න දැන් තමයි ආ ප්ලේස් එකට බම්බර ගැට ගන්න ගහකාව ඉන්නේ. ඉන්නවල් වෙනනම් අර ගහ. ඔන්න පේන කේ තමයි ආ ගැට ගන්න මේ බම්බරේ. හරි මහන්සි. සෑහෙන කන්දම් මුදුනට නැග්ගා. අපේ පන්සල පේන එහා පැත්තෙන් පේන මුළු ඒරියා එකම පේනවා. බම්බරේ සියලුම වැඩ කටයුතු ඉවරයි. මේක තමයි බම්බරේ. ඉතින් මේක මේ උන්නල ගහින් ගැට ගහනවා. අර අයියා ගියා ලීයක් කපන් ඉන්න. මෙයා තමයි මේ පැත්තේ ඉන්න වඳුරා. තාසන් කියන්නේ මෙයාට තමයි.
මම නොයි ඒක හන්නේ ගෙවෙන්න ඕනේ පොඩ්ඩක්. පයරෙන්න. මොනකට හතර වෙන්නේ. නෑ නේද? යාළුවනේ මම්බර කරකිනවා. Hah? Hello? Ana ulan dek kena. දැන් උලන් එනවා රේ. අරගෙන යනවනේ උලන් ටික ගන්න. ඒ උලන් මාදි.